A-levels වලට කොමර්ස් කරපු ඔයාට මං අද ඔයාලට අරගෙන ආවේ ගවර්න්මන්ට් යුනිවර්සිටීස් වලට A-levels වලට කොමර්ස් කරලා කරන්න තියෙන ඩිග්‍රීස්. මම මේකෙදි කතා කරනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන අවුරුදු ගාන, ඒ වගේම ඉන්ටර්න්ෂිප් ගැන. මුලින්ම කියන්නම් ඩිග්‍රී එකක් තෝරගන්නකොට තමන්ගේ කැමැත්ත මත තමයි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අනාගතේ කරන්න ඉන්න පාත් එක, සයිඩ් එක මොන වගේ ජොබ් එකක්ද කරන්න කැමති. ඒකට අදාළව යන ඩිග්‍රී එකක් තමයි අපි තෝරගන්න ඕන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔක්කොටම කලින් දැන් මේ පාරේ රිවර්ස් ලියලා රිසල්ට්ස් ආපුවාට විශ් එකක් තියෙනවා නේද? එයා ගෙදර චූටි බබා පොඩ්ඩක් අඬනවා ගණන් ගන්න එපා. එන්නකෝ අපේ අම්මගෙම මොන වගේ විශ් එකක් දෙන්නේ කියලා බලන්න. අම්මේ දැන් මේ පාරේ ලෙවල් ලියලා රිසල්ට්ස් ඇවිල්ලා පාස් වෙලා කැම්පස් යන්න පුළුවන් ළමයින්ට මොනවද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ දැන් ඔය තැනට එන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. නැත්තම් ඔය තැනට එන්න බෑනේ. ඒ නිසා ඔය දැන් ඔයගොල්ලෝ ඔය ගොඩාක් ළමයි අතරින් තේරිච්ච ඉතාමත් අල්ප ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලයේ වරප්‍රසාදය ලබා ගන්න. ඉතින් මම කියන්නේ මම අම්මා කෙනෙක් වශයෙන් මම මුළු දෙමාපියෝ ඔක්කොම වෙනුවෙන් ඕගොල්ලෝගෙන් ඉල්ලා සිටින්නේ පුතේ සුබපතනවට වැඩිය ඕගොල්ලොන්ට හැමෝම සුබපතනවනේ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඕගොල්ලොන්ගේ අත්‍යවශ්‍යයි කියන අධ්‍යාපන කටයුතු ටික කරගෙන සාමකාමීව ඕගොල්ලෝ ඉහළම ඩිග්‍රියක් අරගෙන හොඳ පුරවැසියන් විදිහට විශ්වවිද්‍යාලයෙන් එළියට එන්න කියන එක තමයි මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නේ. මොකද රැක් කරන කටයුතු ඒ වගේ දේවල් වලට පුතේ අහිංසක දේවල් කරාට කමක් නැහැ. බරපතල ජීවිත විනාශ වෙන දේවල් කරන්න එපා කියලා තමයි මම ඉල්ලන්නේ. ඕගොල්ලන්ට ආදරෙන් සුබපතනවා ජීවිතේ ඉස්සරහට ගිහිල්ලා ජයග්‍රහණය සඳහා යන්න කියලා. හරි දැන් එතකොට මහන්සි වෙලා වැඩ කරලා නැතුව හරි පාඩම් කරලා නැතුව හරි මොනම හරි හේතුවකට රිසල්ට්ස් අඩු වුණ ඩවුන් වුණ ළමයින්ට මොනවද කියන්නේ? ඒගොල්ලොන්ට මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ අධෛර්යමත් වෙන්න එපා. මොකද ඔයගොල්ලෝගේ මොනාහරි වරදක් වෙච්ච නිසා තමයි ඒ දේ ඕගොල්ලන්ට උනේ. ඕගොල්ලෝ දැන් හිතලා බලන්න ඕනේ ඕගොල්ලෝ ආයේ දෙවෙනි පාර උත්සාහවන්ත වෙනවද? නෑ මොකද දැන් අපිට කාලයක් නෑ. අපිට මේ අත්දැකීමක් ගන්න කියලා ආයෙ විභාගෙ ලියන්න. ඒ නිසා අපි කාලයත් ඉතුරු කර ගන්න ඕනේ නිසා අපිට හිතෙනවා නා අපිට කොහෙර තැනක් වැරදුනා මට ඒ හින්දා මේ තැන හදාගෙන ඉස්සරහට ගිහිල්ලා දෙවෙනි පාර කරොත් මට විශ්වවිද්‍යාලේ වරම් ලබා ගන්න පුළුවන් කියලා හිතන අය ආයෙ try කරාට කමක් නැහැ. නැතිනම් අනිත් හැමෝම විශ්වවිද්‍යාලේ යන්න ඕනේ කියලා පුතේ දුවේ දෙයක් නැහැ. ඒ නිසා ජීවිතේ දිනන හැමෝටම විශ්වවිද්‍යාලේ ගියා කියා නැතා කියලා නැහැ. දිනන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලන්ට මොනවාම හරි ඔයගොල්ලෝගේ හැකියාවක් තියෙනවනේ. ඒ පැත්තෙන් ඉහළට ගිහිල්ලා ඔයගොල්ලෝ ජයග්‍රහණය සඳහා ජීවිතේ දිනන්න උත්සාහවන්ත වෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. හරි, thank you. මේ තුෂ්ෂල්කේ කියන channel එක යුනිවර්සිටි යන බලාගෙන ඉන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. සිටි apply කරලා යුනිවර්සිටි යන ඔක්කොම වැඩ ටික කරගත්තේ මේ අයියාගේ වීඩියෝස් වලින්. අනිවාර්යෙන් ඔයාලටත් වැදගත් වෙයි. UGC වෙබ්සයිට් එකට ගිහිල්ලා ගිය අවුරුද්දේ cut off marks PDF එක download කරගන්න. ඒකෙන් ඔයාලට දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. කොමර්ස් කරලා ඉන්න අපිටම තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ මැනේජ්මන්ට් කියලා කියන්නේ. මැනේජ්මන්ට් කිව්වම ගොඩක් වෙලාවට අපි හිතන්නේ ඒක එක ඩිග්‍රී එකක් කියලා. නමුත් ඒකේ එහෙම නෙමෙයි. මැනේජ්මන්ට් කියලා ගන්නේ ෆැකල්ටි එකක්. මේ ෆැකල්ටි එක ඇතුලේ accountancy, finance, marketing, human resources වගේ එක එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. නමුත් අපිට ඒක කෙලින්ම ඇප්ලයි කරලා යුනිවර්සිටි එක ඇතුළට එන්න බෑ. ඒ වගේම තව business commerce කියලා ඩිග්‍රී එකක් තියෙනවා. මේවා තියෙන යුනිවර්සිටිස් ඔක්කොගෙම වගේ තියෙන ඩිග්‍රීස්. ඒ වගේම වාණිජ්‍ය විෂය ධාරාවට ඒ වගේම අනිකුත් විෂය ධාරාවන් වලින් එන අයටත් කරන්න පුළුවන් ඩිග්‍රීස් මේ cut off marks list එක තුලම PDF එක ඇතුලේ තියෙනවා. ඒ වගේම ව්‍යාපාර තොරතුරු පද්ධති, දේපල තක්සේරුකරණය වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. ඒ වගේම දැන් වසර කිහිපයකින් ඉඳලා පටන් ගත්ත ඩිග්‍රී එකක් තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ බිස්නස් සයන්ස් කියලා. ඒ ඩිග්‍රී එකට ගිය අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ගත්තේ 2.0 ගානකින් තමයි cut off එක. ඒකත් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඉල්ලන ප්‍රමාණය මත වෙනස් වෙනවා. ඒ වගේම සබරගමුව කැම්පස් එකේ විතරක්ම තියෙන ෆුඩ් බිස්නස් මැනේජ්මන්ට් කියලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කොමර්ස් කරපු අයට.
අයිලන්ඩ් රෑන්ක් එක මත පදනම්ව තමයි මේ සිලෙක්ෂන්ස් කරන්නේ. තව දෙයක් තමයි අපි ජොබ් මාකට් එකට යනකොට ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් වගේම අපිට ට්‍රේනින් එක්ස්පීරියන්ස් ඒ වගේම ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් උත් තියෙනවා නම් ගොඩක් හොඳයි. අපි දැන් බලමු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා. accounting ඉඳලා entrepreneurship වෙනකන් තියෙන ඩිග්‍රීස් ටික මැනේජ්මන්ට් යටතේ තමයි තියෙන්නේ. ඊළඟට තියෙන public administration, state management and valuation කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වෙනම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට ෆස්ට් ඉයර් එක කොමන් ප්‍රෝග්‍රෑම් එකක් තමයි යන්නේ. ඉන්ටර්න්ෂිප් එක ඒ කියන්නේ ට්‍රේනින් පීරියඩ් එක accounting department එකේ අයට third year ඉඳලම හම්බ වෙනවා. මේ ඩිග්‍රීස් කරන ගමන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකකුත් හදාගෙන යනවා නම් ඒකේ ට්‍රේනින් පීරියඩ් එකත් කවර් කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොළඹ කැම්පස් එකේ මොනවද තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කියලා. මේකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට අවුරුදු 2ක් යනකම් කොමන් ප්‍රෝග්‍රෑම් එකක් තමයි තියෙන්නේ. third year එකේ ඉඳලා A level ECT score එක සහ තමන්ගේ choice එක මත පදනම්ව අදාළ ඩිග්‍රී එක තෝරගන්න පුළුවන්. කලින් මේ කැම්පස් එකේ සෙමිස්ටර්ස් වල ගන්න ලකුණු මත පදනම්ව තමයි ඇලොකේෂන් එක කරේ. නමුත් වර්තමානයේ මේ කැම්පස් එකත් ECT score එක සහ choice එක මත වෙනස් වෙලා තියෙනවා. මේකෙදි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට මාස 6ක ට්‍රේනින් කාලයක් තමයි හම්බ වෙන්නේ. මේ තියෙන්නේ මගේ කැම්පස් එකේ ඒ කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස්. මේ ඩිග්‍රීස් වලට මම අර කලින් කිව්වා වගේම වෙනම ඇප්ලයි කරලා එන්න බෑ. මැනේජ්මන්ට් ෆැකල්ටි එකට ඇප්ලයි කරලා ඇතුළට ඇවිල්ලා ඇතුළෙන් සිලෙක්ෂන් තියලා තමයි අදාළ ඩිපාර්ට්මන්ට්ස් වලට වෙන් කරන්නේ. accountancy department එකේ තියෙන accounting information system degree එකටයි finance department එකේ තියෙන financial engineering degree එකටයි මේ දෙකටම වෙනම apply කරලා තමයි එන්න තියෙන්නේ. ඒ කියන්නේ management faculty එක ඇතුළට ඇවිල්ලා allocate කරන්නේ නැහැ. එළියෙන්ම allocate වෙලා තමයි එන්න ඕන. අපේ ස්පෙෂල් ඩිග්‍රී එකක් තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේ ඉඳලම අපිව ඩිපාර්ට්මන්ට්ස් වලට allocate කරලා ෆස්ට් ඉයර් එකේ ඉඳලම අපිට අදාළ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට අදාළ සබ්ජෙක්ට්ස් ටික තමයි ඉගෙන ගන්න. කොමන් ප්‍රෝග්‍රෑම්ස් නැහැ. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වගේම accountancy department එකට third year onwards ඉඳලා training යන්න පුළුවන්. අනිත් degrees වලට fourth year onwards ඉඳලා internship යන්න පුළුවන්. කොමර්ස් ඩිග්‍රී එක කරන අයට අවුරුදු 2ක් යනකම් කොමන් ප්‍රෝග්‍රෑම් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්ෆර්මේෂන් උත් එක්ක ඔයාලා යන්න කැමති පාත් එකත් එක්ක සසඳලා බලලා ඔයා කැමති විදිහට යුනිකෝඩ්ස් හදලා යුනිවර්සිටි ඇප්ලයි කරන්න.